අද මම කිරි ටොෆි හදන්න යන්නේ. මේ සූදානම් කරගෙන තියෙන්නේ ඒකට අවශ්‍ය දේවල් ටික. කිරි ටොෆි හදන්න අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය මිල්ක් මේඩ්. මෙතන මිල්ක් මේඩ් ටින් එකක් තියෙනවා. සීනි, වැනිලා, කජු මද්ද ස්වල්පයක්, වතුර ටිකක්, එනසාල් සහ බටර් ටිකක් අපිට අවශ්‍ය වෙනවා. අපි මුලින්ම කිරි ටොෆි කපන්න අවශ්‍ය ට්‍රේ එක මේ විදිහට බටර් ටිකක් ගාලා සූදානම් කරලා තියාගන්න ඕනේ. මම මේකට තෙල් කඩදාසියකුත් දාලා තියෙන්නේ. තෙල් කඩදාසියක් නැතුව හරි ට්‍රේ එකට හොඳට බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාගන්න. කිරි ටොෆි මිශ්‍රණය තුනී කරගන්න ස්පැචුල එක හරි ඔයාලා ලී හැන්දක් පාවිච්චි කරනවා නම් ඒකට හරි හොඳට බටර් ටිකක් ගාගන්න. මම ග්‍රෑම් 390 පොඩි මිල්ක් මේඩ් ටින් එකක් අරන් තියෙන්නේ. කිරි ටොෆි හදන්න මම non stick pan එකක් පාවිච්චි කරනවා. ඒකට මම මේ ටින් එක ඔක්කොම දාගන්නවා. ඊළඟට මේ ටින් එකෙන් භාගයක් වගේ වතුර දාලා කලවම් කරලා මේ වතුර ටිකත් මේකටම දාගන්නවා. දැන් මම සීනි ටික දාගන්නවා. මෙතන සීනි ග්‍රෑම් 325ක් තියෙනවා. සීනි ග්‍රෑම් 300ක් වුණත් ඇති. දැන් මම තාම ලිපෝන් කරලා නැහැ. මේක හොඳට සීනි ටික දිය කරගෙන තමයි අපි ලිපෝන් කරන්නේ. අපි වතුර ටිකක් එකතු කරේ ඉක්මනින් සීනි ටික දිය කරගන්න. ඉතින් ඔය විදිහට හොඳට මේක කලවම් කරලා සීනි කැට හොඳටම දිය වුණාට පස්සේ මම ලිපෝන් කරගන්නවා. ඉතින් දැන් මේක එක දිගටම කලවම් කරමින් ඉන්න ඕනේ, නතර කරන්නේ නැතුව. කිරි ටොෆි හදාගන්න විනාඩි 20ක් විතර යනවා. ඒ වෙලාවෙම එක දිගටම නොනවත්වා මේක හැඳි ගන්න ඕනේ. නැත්නම් අඩිය අල්ලලා කළු පාට වුණොත් කිරි ටොෆි කෑල්ල ලස්සන පාටකට ගන්න බෑ. ඔන්න දැන් අපේ මිශ්‍රණය ටිකක් පුපු වේගෙන එනවා. ඒ වගේම තද පාටකට හැරිලා තියෙනවා. කලින් සුදු පාටට වගේනේ තිබුණේ. ලිපේ රස්නේ වැඩි කරගෙන බෑ. මුලින් ඉඳලම ලිප මද රස්නෙන් තියෙන්න ඕනේ. දැන් මේ වෙලාවට මම මේකට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඒ වගේම තලාගත්තු එනසාල් ටික, එනසාල් කරල් 5ක් විතර මම ගත්තා. දැන් කජු ටිකත් එකතු කරගමු. කජු ග්‍රෑම් 50ක් විතර මම පොඩියට කපා ගත්තා. කිරි ටොෆි හදන්න කජු අවශ්‍යම නැහැ. කජු ටිකක් එකතු කරොත් අපේ කිරි ටොෆි එක ගොඩක් රසවත්ව හදාගන්න පුළුවන්. දැන් මම මේකට බටර් මේස හැන්දකුත් එකතු කරනවා. බටර් ටිකක් දැම්මහම කිරි ටොෆි ටික ඇලෙන්නේ නැතුව කපා ගන්න පුළුවන්. එක දිගටම මේ විදිහට කලවම් කරලා දැන් නම් මිශ්‍රණයේ දියර ගතිය අඩු වෙලා තවත් උපු වෙලා තියෙන්නේ. දිගටම ලිපේ හීට් එක ගොඩක් අඩුවෙන් තියාගන්න ඕනේ. ඔන්න දැන් නම් තවත් හද ගතියට ඇවිත් තියෙන මිශ්‍රණය අතට තේරෙනවා. කැඩි කැඩි වගේ වැටෙන්නේ මේ විදිහට. ඉතින් මේක දැන් මේ වෙලාවෙදිත් ලිපෙන් අයින් කරගන්න පුළුවන්. එක ගුලියකටම වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. මම දැන් ලිප ඕෆ් කරලා මේක ඉවත් කරගෙන තැටියට දාගන්නවා. මේක කොහොමත් තැටියට දැම්මහමත් තව ඝන වෙනවා. ගොඩක් ඝන වෙනකන් ලිපේ තියාගත්තොත් අපිට ඉක්මනින් මිශ්‍රණය තුනී කරගන්න බැරි වුණොත් කෑලි කපා ගන්න කලින් මේක හයි වෙනවා. හයි වුණොත් අපිට කෑලි ටික ලස්සනට කපා ගන්න බෑ. ස්පැචුල එකක් නැත්නම් කෙසල් කොලයක් හරි ලී හැන්දක් හරි අරගෙන මේක තුනී කරගන්න පුළුවන්. මේ විදිහට තුනී කරගෙන මේක උඩිනුත් අවශ්‍ය නම් කජු ටිකක් එකතු කරගන්න පුළුවන්. මිශ්‍රණයට ගොඩක් කජු එකතු කරොත් කිරි ටොෆි කෑලි වල තනින් තන පුපුරන්න වගේ බලනවා. දැන් කෑලි ටික මාක් කරගෙන කපා ගන්න තියෙන්නේ. අපි ගත්ත ප්‍රමාණය වලින් කිරි ටොෆි කෑලි 35ක් කපා ගන්න පුළුවන්. ඉතින් ගෙදර හදාගත්ත කිරි ටොෆි කෑල්ල එක රස ගැන නම් දන්නවනේ. දැන්ටමත් මේකේ කෑලි කිහිපයක්ම එහෙම මෙහෙම අඩු වෙලා තියෙන්නේ. එහෙනම් තවත් රසවත් දෙයකින් ඉදිරියේදී අපි හමු වෙමු.